ළමයි තවත් හොඳ වැඩ කරන්න කෙනෙක් ඉන්නවද? නත්තල් දාන්නේ. ආපහු දවසක දෙයිනේ. දැන් ඔය අස් කරනවද නත්තල් ගහ? ඔව්. නත්තල් ඉවරද? ඔව්. ආයි ලබන අවුරුද්දට නත්තල් තියෙන්නේ නේ. ඔව්. මොකෝ නිකන් ආදි දුකෙන් වගේ. අර බබේ අර මල්ලි කෙනෙක් කඩලා ඉන්නේ. ඈ? එන්න මල්ලි කඩලා කියලා. මල්ලිගේ එක ගත්තයි කන් එකයි කැඩිලා. තියන්නේ. ඇත්තද? ඒක. හිමීට ගලවන්න බලාගෙන. මෙයා ඒකට. අනිත් soft toys ඔක්කොම අනිත් බෑග් එකට නේ දාන්නේ ඔයගොල්ලෝ. ඔව්. නතාසිය දැන් මොකද කරනවා කිව්වේ? නතාසිය දැන් මොකද කරන්නේ? ඊළඟ නත්තල එනකම් මොකද නතාසිය කරන්නේ දැන්? දැන් නත්තල් තියෙන්නේ නැතු ඉන්නවා. ඔව් නතාසිය බලාගෙන ඉන්නවනේ කරන වැරදි පොතක ලියනවා. වැරදි කරන අයට ඊළඟ අවුරුද්දේ තෑගි හම්බෙන්නේ නැහැ. හොඳ වැඩ කරන අයට විතරයි තෑගි හම්බෙන්නේ. අනේ කැඩිච්ච. පොඩ්ඩක් මේක දාන්න. ඒක පිටින්න දාන්න ඕනේ. පිටින්න බෑ. එතකොට කෙල යනවා. එතකොට නත්තල් කියලා එන්නත් වෙනවා. අනිත් අවුරුද්දනේ අම්මේ. ඔව්. ඕවා ලස්සනට තියන්න. පරිස්සමට ඕවා පරිසම් කරලා තිබ්බොත් තමයි නතාසිය එන්නේ ආපහු. හොඳ වැඩ කරනවද ලබන අවුරුද්ද වෙනකම්? ඊළඟ නත්තල එනකම් හොඳ වැඩ කරනවද ඔයගොල්ලෝ? ඔව්. පල්ලෙහා තියෙන මල්ලිට ගලවන්න දෙන්න අයියා. මල්ලිට උඩිය ගලවන්න බෑනේ අයියට පුළුවන් නේ. එහෙනම් අම්මා යනවා අම්මගේ වැඩක් කරගන්න ඕගොල්ලෝ ගලවනවා නේ ඔක. නත්තල් ඉවරයි නේ. ඔව්. අපිට දුක. ඇයි දුක? නත්තල් ඉවරනේ. අපිට දුක. කො? නත්තල් ඉවරනේ. ඈ? අපිට දුකයි. අපිට දුකයි. නත්තල් ඉවරනේ. ඇයි ඔයාට දුක? ඇයි දුක? ඈ? ඉතින් නත්තල් ඉතින් හැමදාම තියෙන්නේ නෑනේ. නත්තල් තියන්න ඕනේ. ඉතින් එහෙමනම් නත්තල්සියට කියන්නේ හැමදාම නත්තල් තියෙන්නේ නත්තලට එන්න කියලා. කියනවද? කිව්වට නෑනේ. ඕගොල්ලෝ හොඳ වැඩ කරොත් ඉතින් නත්තල්සිය ඇයි නත්තල් ගහ නැතත් ඇවිල්ලා බලලා යන්නේ ඇයි? හොඳ වැඩ කරන්න ඕනි. තෑගි දීලත් එයිද? තෑගි කියන්නේ ඉතින් ඔයගොල්ලෝ හොඳ වැඩ කරොත් විතරයි ඉතින් නත්තල්සිය. ඔය ඉතින්